Hi guys, Komada. Thank you very much. Ogulange support ekata and I get a lot followers and comments. Wow, it's amazing. Thank you very much for your blessing and thanks for everything. ගොඩක් ස්තුතියි මම මේ කියන්න ගියේ මේ මාසෙ නම් මා එපා කරපු මාසයක් ඇත්තටම කියනවා නම් දැන් අද උදේත් භූමිකම්පාවක් දවව්වල ඉන්නවනම් ලංකාවේ කට්ටිය පොඩ්ඩක් පරිස්සමින් මොකද දැන් ඊයේ රාත් එහි 5.2ක භූමිකම්පාවක් අදත් දැන් පැය භාගයකට කලින් 5.6ක භූමිකම්පාවක්. ඉතින් පොඩ්ඩක් ලංකාවේ කට්ටිය ඉන්නවා නම් පරිස්සමින් ඉන්න. අනිත් එක දැන් මේ ටයිෆූන් කේස් එකක් තියෙනවා. සුලි කුණාටුවක් එනවා. ඊයේ රාත් ආවා සුලි කුණාටුවක්. ගොඩක් ගෙවල් වල තහඩු ගලවන් ගිහිල්ලා දැන් මේකත් ආයිත් රෙපෙයාර් කරන්න දාලා මේ රෙපෙයාර් එකේ තියෙන්නේ. ඉතින් සුලි කුණාටුවක් ගස් ගලවන් ගිහිල්ලා මේ ඒ ඉෆෙක්ට් එක තාම තියෙනවා. ඊයේ දවසේම අවුව නැහැ, අදත් අවුව නැහැ. මේ කළුවර වෙලා තියෙන අහස මේ අපේ කට්ටිය ඉන්නවා නම් ওই දවාව් ජෙන්සාන් වල පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. මම දන්න තරමට දවාව් වල නැහැ, ජෙන්සාන් වල එක්කෙනෙක් ඉන්නවා. ඉතින් මං කියන්න කැමති පරිස්සමෙන් ඉන්න කට්ටියට. අනිත් කට්ටිය ඉන්නේ උඩ සම්බුවංග වල. ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ওই බීච් සයිඩ් එකේ ඉන්න කට්ටිය තමයි. කවුරු හරි විසිට් ඇවිල්ලා ඉන්නවා නම් පොඩ්ඩක් ට්‍රැවල් කරන්න වගේ ජෙන්සන් මුහුදු බඩ පැත්තට යන්න එපා. බීච් සයිඩ් වලට යන්න එපා. මොකද මේ දැන් ওই ටයිෆූන් කේස් එක කැරකිලා සුනාමි තත්ත්වයක් එන්න ඉඩ තියෙනවා. දැන් මොකද අපිට මැසේජ් එනවා, ෆෝන් එකට මැසේජ් එනවා. එන් ගියාම අර ඉමර්ජන්සි මැසේජ් එනවා. පාම් ගාලා ෆෝන් එක නිකන් දෙදරනවා. ඒක ඇවිල්ලා මැසේජ් එකක්. ඒ කියන්නේ ඉමර්ජන්සි මැසේජ් එකක්. ඒගොල්ලන් කියනවා මේම දෙයක් වෙනවා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. දැන් ඊයේ දවසින් නම් මෙහි වහිනවා හරියට. වහිනවා කියන්නේ සුලිසුල ගත්ත එක තමයි එන්නේ. අනිත් එක කරන්ට් එක නෑ මේ දවස් ටිකේ. දෙනවා කපනවා ඔය දෙන වෙලාව ටක් ගාලා මොන හරියක් කරනවා. ආයිත් මේ වෙලාව ඉන්නවා. ඉතින් ඕක තමයි අද තත්ත්වේ. ඊයේ තත්ත්වෙත් ටයිෆෝන්. ඉතින් ඕක තමයි මේ තත්ත්වේ. පොඩ්ඩක් ගිය අවුරුද්දේ නම් මේ තත්ත්වය තිබ්බේ සීබු වල ওই මින්දනාව වල. ඉතින් ඒක ලොකු ඉෆෙක්ට් එකක් වුණා ඒගොල්ලන්ට. දැන් ඒක මේ පැත්තට වෙලා තිනවා. ඒ කියන්නේ මේ සීබු මැනිලා වල. දැන් සීබු කියන දූපතේ මැනිලා කියන දූපතේ පැත්ත තමයි වෙලා ගිය අවුරුද්දේ තිබ්බේ. දැන් මේ අවුරුද්දේ මින්දනාව වල තිනවා. ඉතින් ඒක හැබැයි මේ පැත්තේ තියෙන අවුලක් නැහැ. කඳු වටේට පොඩ්ඩක් ඔය සුළුසුළුන් වලින් බේරෙන්න පුළුවන්. අර පේන්නේ අර ඈත කඳු පන්තියක් මේ නගරයේ වට වෙලා තියෙන කඳු වලින්. ඉතින් ඒකින්ද එන ඉෆෙක්ට් එක පොඩ්ඩක් අඩුයි. අර ඕපන් ඒරියා තමයි ජෙන්සන් දවා ඕපන් ඒරියා. ඉතින් ඒගොල්ලන්ට ඉෆෙක්ට් එක වැඩි. එංගම ඔක මැනිලා වලට આવොත් ඒක ලොකු විනාශයක්. මොකද මැනිලා වල මේව මොකවත් නැහැ. ඕපන් ඒරියා එකක් එන දේ කෙලින්ම එනවා. එංගියාම සීබුත් එමයි. ඉතින් මින්දනාව කියන්නේ හැම වෙලාවෙම කඳු වලින් වටවෙච්ච දූපතක්. ඉතින් ඒකින්ද මේ ඉෆෙක්ට් එක අඩුයි. අර එන ප්‍රමාණය අඩු කරලා තමයි දෙන්නේ. ඉතින් ඒත් අර ඉෆෙක්ට් එක අඩු වුණාට දේපොළ හානි වැඩි. ඉතින් ඒම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දැන් හෙටත් තියනවලු. ඒම තමයි කියන්නේ. ඉතින් බලමු මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ගොඩක් ස්තුතියි හැමෝටම මැසේජ් කරලා තිබ්බා. පර්සනල් මැසේජ් ගොඩක් ඇවිල්ලා තිබ්බා. ගොඩක් දේවල් අහනවා කට්ටිය. සමහරක් දේවල් වලට උත්තර දෙනකොටත් මට මොකද්ද මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි නැති ප්‍රශ්නය. කියන්නේ ටයිප් කරනකොට පොඩ්ඩක් තේරෙන්නේ ටයිප් කරා. මොකද සමහරක් වචන අල්ලගන්න අමාරුයි මට.
කියන්නේ දැන් සිංහල දන්නේ නැතුව නෙවෙයි සිංහල හොඳට දන්නවා. අර කියන්නේ ටයිප් කරන විදියද අර අනේ මන් දෙක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මං ආයි දෙපාරක් තුන් පාරක් අහනවා මොකද්ද බ්‍රදර් ඕ මොකද්ද සිස්ටර් what you guys කියන්නේ අර ඒගොල්ලන් අහන ප්‍රශ්නේ මට හරියට තේරෙන්නේ නැහැ. මොකද ඒකේ වචන එහෙට මෙහෙට වෙලා තිනවා. පොඩ්ඩක් ගලප ගන්නාම අරුයි කොහොම හරි ගලපගෙන මේ උත්තර දෙනවා. ගොඩක් ස්තුතියි. ගොඩක් මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා කොහොමද ඔයගොල්ලන් මේ කොහොමද ඔය තත්ත්වයේ පරිස්සමෙන් එන්න. ඉතින් ඔයගොල්ලන්ගේ ඒ blessing එක thank you very much. Thank for your blessing. Thank for comments. Thank for everything. So ආයිත් කරන්ට් එක යනවා. මේ කරන්ට් එක ආපු ගමන් තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. කරන්ට් එක යනවා. ඊට කලින් වැඩ ටිකක් තියෙනවා කරන්න. ඉතින් ඕක තමයි අද දවසේ මේ මොකද මේක සතියක් වෙනකන් තියනවා කියලා තමයි කියන්නේ. ඉතින් බලමු මොනවා වෙයිද දන්නේ එන විදියට මූණ දෙනවා. එහෙනම් thank you very much. Catch you later. Isiru, see you.